ළමයිනේ නැගිටින්න පරක්කු වෙලා තියෙන්නේ. අප්පට සිරි අදනේ ට්‍රිප් එක යන්න දාගත්තේ. යකෝ වටත් වෙලානේ. මෙච්චර වෙලා නින්ද ගියාද? ගිහින් ලැහැත්ති වෙන්න ඕන ඉක්මනට. එකෙක්වත් ඩිංගක් උදව් කරන්න මේ කුස්සිය පැත්තට එන්නේ නැහනේ. මම්ම කරන්න එපේ ඔක්කොම. මේ නෝනේ. බුදු අම්මෝ. මොකද මනුස්සයෝ මේ උදේ පාන්දරම ඇවිල්ලා බය කරන්නේ? හරි තරහ ගන්න එපා විහිළුවක්නේ කරේ. විහිළු තමයි. තව ඩිංගේ හුස්ම ටිකක් හිර වෙනවා. මේක නෙවෙයි. ගිහින් අර පත්තර ටිකක් හොයාගෙන එනවා මෙන්න මේ කෑම ටික උතන්න. කොහේ දැම්මද දන්නේ නැනේ මුන් ඒක. මේ මාටින් තෝ කොහෙද ඉන්නේ? මොකද සීයේ මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ? මේ මාටියෝ ඒක නෙවෙයි. උඹ අර වැලට දාලා තිබ්බ මගේ කලිසම ගත්තද කියපන්. මොකක්ද අර පස්සපැත්තේ හිල් තිබ්බ කලිසමද? ඒකේ හිල් නෙවෙයි යකෝ තියෙන්නේ. ඒක පුල් ලේසි කලිසමක්. දැන් අලුතෙන් මෙන්න වුණා. එහෙමත් කලිසම් එනවද? සීයේ ඒක පරණ කලිසමක් නිසා මං ගත්තා ඒක සපත්තු දෙක පිහා ගන්න. යකෝ කොහෙද ඒක පරණ? දැන් සති දෙකයි මං පිටකොටුවෙන් ඕක ගෙනාවේ. හිටපන් ඔබට හැරමිටි පාර තමා දෙන්නේ. ඔය හිටපන් මාටින් දුවන්න එපා. ඔව්වනේ අපි අද ට්‍රිප් එකක් යනවනේ. ඔව් තව දවස් 5ක් 6ක් ඉඳලා තමා එන්නේ අපි. මේ සඳුනි ඒක නෙවෙයි. අර අයියා උඹව මතක් කරා කියන්න කිව්වා. ඔව් බං. ඔය හිටපන් මාටින් මම ආද උඹගේ තට්ටේ බලන්නේ හැරමිට්ටෙන්. මෙන්න බේරගනියෝ මීහරකේ කනින්න එනෝ. මොකද මේ උදේ පාන්දර මයිකලයා ඉසීයයි රේස් එකක් දුවනවද? නිදාසේ කෝල්ලයක්වත් ගන්නෙ නෑ රෙද්ද. ඔව් බට්ටෝ. හරි නවේ වේදි බෝගහ ගාවට වරින් වෙලා ගන්න එහෙම එපා. අරුන් තුන් දෙනාවත් එක්කම වරින් හරිද? කෝ කට්ටිය මෙහෙට එන්න වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙද මයිකල් මේ ආයෙ දුවන්නේ? මේ අම්මේ මගේ පොඩ්ඩක් බඩ දඟලනවා මං ටක් ගාලා එන්නම්. අනේ අම්මපා මුන්නම්. මොකෝ වෙලා තියෙන්නේ ගුණපාලයෝ? අවුලක් නෑ සිරිපාලයියේ. මේකේ පොඩ්ඩක් ටයර් එක ගෙවිලා තියෙනවා මං ඒක පොඩ්ඩක් මේ බැලුවේ. බ්‍රේකුත් සාමාන්‍යයෙන් තියෙනවා යන්න පුළුවන් තත්ත්වෙන්. මේ ගුණපාලයෝ ගිහින් එනකන් අවුලක් වෙන එකක් නෑනේ. නෑ සිරිපාලයියේ කිසි දෙයකට බය වෙන්න එපා. මම විශ්වාස කරේ නැතත් මේ වහනේ විශ්වාස කරන්නකෝ. මයිකල් අක්කා. ඒ අක්කා මේ පේසල් බොස් එකක්ද මොකද්ද දානවා කී හිටියේ? කෝ ඒ පාර මේ උක්කුන් 100ක් නෑනේ. හරි බා මම මේ එන ගමන් ඉන්නේ. එන්න තාත්තා ඉක්මනින් මොකද අප්පා කරන්නේ? මොනවද සීයේ මෙන්න මේ තඩි බෑග් එකේ තියෙන්නේ? මේ බෑග් එකේ තියෙන්නේ මගේ පොඩි බඩු වගේක්. අනේ අම්මපා මොනවා උස්සන් යනවද දන්නේ නෑනේ. බැරිකමට ඉන්න නැතුව. හරි බං මට තවම තරුණ ජවයේ තියෙනවා මෙහෙම හිටියට. උබන් අර සිරිදෝරිසාගේ පොල් බෑමූණක් තියෙන අර තඩි බල්ලා ඩිංගෙන් මගේ පස ලෙලි ගහනවා. උබන් ඔය සිරිදෝරිසාට බැරිද දන්නේ ඔකයි බල්ලා ගැට ගහ ගන්න බව දවසක් මගෙත් කනවා තව ඩිංගේ. හිපාටු බල්ලා දැක්ක ගමන් බං මරන් කන්න පනිනවනේ ඕක. මේ පෙරේද දවසක සිරිදෝරිසා ඉන්නේ ඕක බං වෙලමැදින් දුවනවා. මං බැලුවා මේ මොකද දුවන්නේ කියලා. බලද්දි උගේ සරම හුලඟ යනවා කියපන්කෝ. සරමල්ලන්න මූ දුවනවා. ඒක නෙවෙයි කොල්ලෝ. මගේ විට මල්ල දැක්කේ නැද්ද බං? මේ උක්කුන් සීයේ අදවත් විට කන්න නැතුව යන්කෝ. එක දවසක් අප්පා විට කාලේ යද්දි විට කෙල පාර දීපුවම මගේ මූණ පුරා අප්පා. හරි බං. ඔව්වහොම තමයි ඌව ගණන් ගන්න දේවල්ද? මොකක්ද ගුණපාල මාමේ ටක ටක ගාලා සද්දයක් එන්නේ? මේ කොල්ලෝ දොර බැඳලා තියෙන්නේ කම්බියකින්. ඔය දොරේ හැම එල්ලෙන්න එපා. කඩාගෙන වැටෙයි එළියට. ගුණේ මාමගේ වෑන් එක යනවා කියන්නේ ජීවිතය ගැන වැඩි බලාපොරොත්තු එහෙම තියාගන්න එපා. ඔව් යකෝ මේ රෝදොලත් නට් අඩුයි කියහන්කෝ. උඹලා කිසි දෙයකට බය වෙන්න එපා බම්. මගේ වහනේ යන්නේ. අන්න ඒක තමයි තියෙන ලොකුම බය. මගේ ජීවිතේ තව එහෙම්ම. මේ අම්මා මෙන්න මේ ගුණයාගේ ලඩිය ඇවිල්ලාමයි කොන්දේ අමාරුවත් වැඩි වෙලානේ. මොකද සීයේ නිකන් කොස් ඇටයක් හිර වුණා වගේ දෙකට නැමිලා. අම්මා මයි මේ කොන්ද බන් නැමිලා දිග අර ගන්න බෑනේ. උඹලට බැරිද මගේ මේ කොන්ද දිග අරින්න? හරි සීයේ
අපි ඕක දිගහැරලා දෙන්නම්. පරම්පරාවෙන් එන්නේ සීයේ වෙදකම මං ඕක හොඳ කරලා දෙන්නම් විනාඩියෙන්. උඹට සුවර්ද කොල්ල මට හොඳ කරන්න පුළුවන් වෙයි කියලා. ඔවද සීයේ අපි හොඳ කරේ. ඔයිට වැඩි අමාරු වෙද්දුන්ට අපි වෙදකම් කරේ. ඇත්තටම උඹට වෙදකම් පුළුවන් ද බට්ටෝ? අපි දන්නේ තදනේ බා. බලපන්කෝ මං හොඳ කරන හැටි උක්කුන් සීයාගේ ලෙඩේ. ඔන්න සීයේ හයියෙන් අල්ලගන්න කොන්ද දිගාරින්නයි යන්නේ. බුදු අම්මෝ. මේ අම්මෝ කොස් ගෙඩියක් පත බෑ වුණා වගේ යකෝ. අනේ අම්මෝ මෙන්න මේ හිපාටු පැටියමයි කොන්ද බින්නද කොහෙද? දැන් බට්ටා කිව්වනේ පරම්පරාවෙන් වෙදකම් කරන්න කියලා. බලගේ අප්පාගේ වෙදකන්නේ යකෝය. වැඩේ වන වුණා නේද? සේප් එකට මාරු වෙන්න ඕන. කොහෙද උඹ යන්නේ? මගේ හැරමිටි පාර කන්න ලැහැත්ති වෙලා හිටපන් කීයට හරි. මොකෝ සීයේ දැන් තාත්වේ? වැදිච්ච පාට තවම පොල් වල්ලක් කැරකෙනවා වගේ යකෝ මගේ ඔළුව වටේ. ඕක මට අහුන්නේ නැනේ. ඕක අහුණා නම් මං හැරමිට්ටෙන් ඕකයි තට්ටේ පලන්නේ. මේ ඒක නෙවෙයි මයිකලයා. බට්ටා කොහාට දිව්වද දන්නේ නැහැ බං. කෙහෙල් ගෙඩි ගිල පුගුඩුවා වගේ දිව්වේ ඕක. අඩේ ඇත්තට ඔවුනේ ජොනි. මේ හිකනලා කොහාට දිව්වද දන්නේ නැහනේ. මල හුට්ටප්පරේ දැන් මේක හොයන්නත් එපෙයි බං. මේ අම්මේ අපි දෙන්න ටික්ටොක් එකක් කරමුද? මොකද්ද කිව්වේ? ටුට්ටුත් නෙවෙයි මං ඔබගේ කන පලන්නේ. අන්න අර ටික අස් කරපන් ගිහින්. හරියනේ. කොච්චරවත් කච කචේනේ. අකෝ දැන් ඉන්නේ උන්ට තියෙන විෂයක්. අපි ඉන්න කාලේ අපි අකෝ කොච්චර හොඳට හැදුනද? දැන් ඉන්නේ උන් ඒකටම. මූව හදාගත්තු අතරේ වස් එක් හදාගත්තා නම් කිරි ටික හරි ගන්න තිබ්බා. ගුණපාලයෝ ඒක නෙවෙයි. බොන්න මොනවත් හොයාගන්න බැරි වෙයිද බම් මෙහි? යමන්කෝ සිරිපාලයියේ පොඩ්ඩක් රවුමක් දාලා බලමු. යමන්කෝ මේ පැත්තේ ඉන්න මිනිස්සෙක්ගෙන් එහෙම අහලා බැලුවා කිනේ. බට්ටෝ මේ කොල්ලෝ දැන් නම් හොඳටම මහන්සියකෝ. මේ ගස් හිපාටුව කොහාට පාත් වුණාද දන්නේ නැනේ මක බෑවිලා. හැබම්මයිකෝ මූ බං හොයාගන්න නෑනේ. මූ කොහාට ගියාද දන්නේ නෑ නේද බං? ඔව් බං මේක හින්දා බං බලහන්කෝ අපිටත් පට්ට වදේනේ. ගස් ලබ්බා. අබම්මයිකා මූ දුවපු දිවිල්ලට කොහෙවත් පත බෑ වුණාද දන්නේ නෑ නේද? මේ කොල්ලෝ මගේ පොඩ්ඩක් බඩ ගොර ගානවනේ. මෙහි නැද්ද බං ටොයිලට් එකක් හොයාගන්න? මේ කැලේ කොහෙද උක්කුන් සීයේ ටොයිලට්? පඳුරකට තමයි රිංග ගන්න වෙන්නේ. ඈ බං මට ඔය පඳුරු ගාන්න රිංගලා පුරුදු නෑ බං. යමල්ලකො තව ටිකක් ඉස්සරහට මොකක් හරි හම්බ වෙන්න නැතයි. බට්ටෝ ඇහෙනවද? මේ බට්ටෝ කොහේ හරි හැංගිලා ඉන්නවනම් වරෙන් උක්කුන් සීයා ගහන්නේ නෑ උඹට. ගහන්නේ නෑ ඕකව මං අත ගානෝ. අහුවෙනින් කෝක. මිහිරිපානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි සිරිපාලයි අද ජොලි කරලා